The One Piece! The One Piece is real! ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට අලුත්ම පැත්තක් ගැන කතා කරන්න අද ඉඳලා මේ YouTube channel එකේ. ඉතින් අපි පොඩ්ඩක් anime එකක් පැත්තට හැරමු. anime එක කිව්වට මේක legendary anime එකක්. ඉතින් මම ඇත්තටම anime බලපු කෙනෙක් නෙවෙයි. හරිද? මගේ යාළුවෝ එහෙම බලවල හිටියා. ඒත් මගේ එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. මම කැමැත්තක් තිබ්බේ නැහැ. මොකද කාටුන් බලන්න එහෙම ලොකු ආසාවක් නැහැ කියලා තමයි මම හිතන් හිටියේ. ඒත් එක පාට මොකක්ද ලව් ඇක්ෂන් එකක් සෙට් වුණා මට One Piece එකේ. One Piece එකේ ලව් ඇක්ෂන් එක බලුවට පස්සේ අඩේ මොකක්ද මේ කියලා මට බලන්න හිතුණා. අම්මට සිරි කියන්නේ බැලුවා තමයි හරියද? ඔයාලා දන්නේ නැත්නම් One Piece කියන්නේ ඒ කියන්නේ One Piece කියන්නේ ලෝකේ දැනට තියෙන දිගම ඇනිමේ වලින් එකක් හරියද? දැනට රිලීස් වෙලා තියෙන එපිසෝඩ් 1150 දැන් යද්දී නෙවෙයි 1163 යන්නේ මම හිතන්නේ. ඉතින් ඒ වගේ දිග ඇනිමේයක් බලන්න පටන් ගන්නවා කියන්නේම නිකන් ජීවිතෙත් මොකක් හරි ඒ වගේ එන සෑහෙන ලොකු තීරණයක් හරියද? සිරාවට ඒ කියන්නේ ඔයාලා ඒ වගේ දිගක් පටන් ගන්න ඒ කියන්නේ බලන්න පටන් ගන්න කලින් ඔයාලා තුන් පාරක් හිතන්න. හරිද? මම වගේ බෝඩඩේ කරන්න එපා. ඒත් මේක පීක් වශයෙන් හරිද? One Piece කියන්නේ පීක්. පීක් කියන්නේ පීක් එකේ උඩරිම. හරිද? මේ කතාව කිව්වොත් එහෙම මේ කතාවේ තියෙන තනිකරම හීන ගැන. තමන්ගේ හීන කොච්චර තමන්ට වටිනවද? තමන් වටේ ඉන්න මිනිස්සුන්ගේ හීන තමන්ට කොච්චර වටිනවද කියන එක ගැන මේක කතාවෙන් ලස්සනට අපිට කියලා දෙනවා. නීට් එකට. ඒ ගැන කතා දෙකක් නැහැ. ඉතින් මේ කතාවේ ප්‍රධාන දේ තමයි මංගිලි ලූෆි කියන්නේ. නැත්නම් අපිට ලූෆි කියලා කියන්න පුළුවන්. ඉතින් මේක මුහුදු මංකොල්ලකාර කතාවක්. මුහුදු මංකොල්ලකාර කතාවක් කිව්වහම නිකන් හිතන්න එපා අර හොටු පෙරාගත්ත නාගිටියක් ගිහිල්ලා කොහේ හරි බෝට්ටුවක නැත්තන් ඔය ගිහිල්ලා මංකොල්ල කාගෙන එහෙම සීන් එකක් නෙවෙයි තියෙන්නේ. එහෙම සීනක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේක මරු හරිද? ඔයාලා මේක බලන්න. මේ කතාව පටන් ගන්න 1999 මට මතක විදිහට තාම කතාව යනවා. උඩා කියලා මං කිව්ව හරිද දන්නේ නැහැ. උඩා කියලා චරිතයක් තමයි මේ කතාව ලියන්නේ. يعني මේක මන්ගයක් විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේක ඇනිමේ එකක් විදිහට එනවා. ෆිල්ම් බරගානක් ඇවිල්ලා තියෙනවා. දැන් ලව් ඇක්ෂන් එකකුත් ඇවිල්ලා තියෙන්නේ. තවත් ඒක කන්ටිනියු වෙයි කියලා මං හිතනවා. මේක පීක් මචං. ඇත්තටම කිව්වොත් එහෙම ඔයාලා ඇත්තටම කියන්නේ ඔයාලට වෙලාව තියෙනවා වගේ නිකන් කාලේ කාදමන් විදිහට නැතු ඉන්නවනම් මේක තමයි හොඳම විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මං ඇත්තටම ඇනිමේ වලට බැන හිටපු එක්කෙනෙක් කියන්නේ. සමහරව දැනටම මට සෙට් නෑ ඇත්තටම. ඒවට එහෙම One Piece කියන්නේ වෙනම දෙයක් බචා. ඇනිමේ One Piece උයි එකට කරන්න කියන්නේ එකක් තමයි ඒවට දෙකක්ම. මට කියන්න තියෙන එච්චරයි. ඉතින් මං හිතනවා මං ඉස්සරහට One Piece ගැන ගොඩාක් වීඩියෝ ගෙයි කියලා. ඉතින් මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහට තව වීඩියෝ උරි හම්බෙන්න මං හිතන් ඉන්නවා. අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු.